Yeah, madam. Yes. Okay. Green apple, banana. Which is, madam? Cheddar. Madam, බබාගේ වයස කීයද? 2.5 නේද? මැඩම් මට හිතෙන්නේ මේ චීස් එක නම් එයාට ටිකක් දිරවන්න අමාරු වෙයි. මොකද එයාගේ පණ්ඩිය හරි චූටීනේ. ඒක තමයි. මැඩම් මම කියන්නද අපි ගවුට දාමු. මොකක්ද? ඒක තමයි චුට්ටක් ගණන් වැඩි තමයි මැඩම්. ඒ වුණාට ඉතින් අපි යාට හොඳම එක දෙන්න ඕනේනේ. බබානේ. බබාට අපි හොඳම ජාතිය දෙන්න ඕනේ. හරි මැඩම්. වෙන මොනවද මැඩම්? Potato chips. Okay, 1 kilo, 1 packet. කොහෙන් හොයාගන්නද මන් දන්නේ මේ කටු කරවල. මස් කාලා දන්නේ කරවල කෑලි. යාලි දැන් කපලා තෙලට දාලා බලනකොට දී වෙලා. බල කටු දාහුවද? මස් කාලා දෙන්න. ඔන්නේ කොහොමද? भाई मस्कान में काटना से सागरी दो तीन आदरे महदल मने आलसिकुवन मैंने ऊपर कौदो लगे देहलतावी रूसिरुवरने වෙම්මරි යාලියා මං බඩි යනකම ෂැම්පූ කරගෙන යන්න කිව්වනේ. ඔවයි මේ ගෙනින් දුන්නා. ඔවයි මම අර දුන් જાතියම ඒක තිබ්බේ නෑ. මේ එව්වා මේ කඩවල නෑනේ. මං ඒ වගේම වෙන එකක් කරගෙන ගියා හොයලා. දැන් මොකද බලන්නේ? කොමාරිකා ආයෙ බය වෙන්න දෙයක් නෑ. අපේ නිලමේ බාප්පටගේ නංගිලා එහෙම ඔක්කොම ගන්න එව්වා. අපි බලන්න බෑ කොණ්ඩවල වල දිග. මේ මෙහෙ මගේ කුණාර පහ ගන්න එපා. නිලමේ බාප්පලා නංගිලා. යකෝ වැඩක් කොහොම හරියට කරාකෝ ගොංගඩ කරන්නේ නැතුව. දැන් බලපන් අරගෙන කම්ප්ලේන්ට් කරන්නේ. මම ඒ පුන්ට බයිට් දෙන්න. මේ හරි. ඒ හරි කිව්වා. මගේ පරණම ප්‍රශ්න නැහැ බං. දැන් උඹ ඕක කරාම මම කොහොමද ඉංග්‍රීසි දෙකයි බිස්නස් එක කරගෙන යන්නේ කියපන්. කල්පනාවෙන් වැඩක් කරන්න ඕනේ කිව්වා මේ වැඩේ මේ විදිහට කරන්නේ නැහැ. වැඩක් බාර දුන්නේ වගකීමක් අදුව කරයි කියලා හිතාගෙන. ඉතින් තිබ්බේ නෑනේ කඩේ. තිබ්බේ නැත්නම් යකෝ නෑ කියලා කියන්න ඕනේ. මොකද්ද කරන්නේ? ගිහින් වෙන ඒවා ගිහින් දෙන සිරිතක් තියනවනේ. මේ ලොකු මාමගේද මුංචි අම්මගේද මොකද්ද නංගිලා ගන්න ඕනේ ගිහින් දිලා හදන්නේ. මේ මිනිස්සු තිබ්බේ නැත්තම් මේ වරේ කොහෙද මේ බෑ මිනිස්සුගේ බයිට් වෙන්න. වැඩක් කරන්න දුන්නම හරියට කරන්නේ නැහැ. Cheholian Rus. Hello? Hello, Mrs. Shehanian Rus. Yes? Madam, මම කතා කරන්නේ Personal Lanka International එකෙන්. Manage Operations. ප්‍රියාත් වික්‍රමනායක. Madam, අපිට කම්ප්ලේන් එකක් තියෙනවා මිස් ඩිලිවරි එකක් ගැන. මම ඒ බොයිව ගෙනල්ලා ප්‍රශ්න කරා මැඩම්. එයා දැන් මේ මගේ ඉස්සරහා ඉන්නවා. මම එයාව අයින් කරනවා මැඩම්. Okay.
යස් මැඩම් මේ වගේ වගකීමක් නැති මිනිස්සුන්ට මගෙත් එක්ක වැඩ කරන්න බෑ මැඩම්. දැන් බලන්න මම මෙයාගෙන් ඇඩ්‍රස් එක ඇහුවා මොන ඇඩ්‍රස් එකකටද මේ ඕඩර් එක ඩිලිවර් කරේ කියලා. මේ මොන්සට ඇඩ්‍රස් එක මතකත් නැහැනේ මැඩම්. මෙයා මට කියනවා අර ලස්සන සුදු කොණ්ඩේ දිග හරියම කරුණාවන්ත නෝනා කෙනෙක් ඉන්නේ අන්නේ ගෙදරටලු. මේ කිසිම වගකීමක් නැහැනේ මැඩම් මේ මිනිස්සුන්ගේ වැඩවල. දැන් අපි ඊයේ ඔය ලේන් එකේම තව ඇඩ්‍රස් එකකට ඕඩර් එකක් ඩිලිවර් කරා. මම නිකන් චෙක් කරගන්න මෙයාගෙන් ඇහුවා මැඩම් මොකක්ද ඇඩ්‍රස් එක කියලා. මේ මොන්සට ඒක මතකත් නැහැනේ. දැන් මෙයා මට කියනවා මිස් ඇන්ඩ්‍රූස් this in between you and me okay sure අර කළු කොට පොඩ්ඩක් නැත්තම් කෑ ගහලා ඇඟට කඩාගෙන පයින්න ගෑනු කෙනා ඉන්න ගෙදරටලු බලන්න මැඩම් මේ මිනිස්සු ඇඩ්‍රස් මතක තියාගෙන ඉන්න විදිහ අනේ නැහැ ප්‍රියා that boy was really sweet සමහර වෙලාවට යා මේ ප්‍රොඩක්ට්ස් ගැන දන්නේ නැතුව ඇති මොකද මමත් local products පාවිච්චි කරන්නේ නැහැනේ ඉතින් අනේ මේ boy එක fire කරන්න එපා please ඔගොල්ලෝ මට මේ ප්‍රොඩක්ට් එක ඩිලිවර් කරා නම් හරි that's fine thank you madam හැබැයි ඉතින් මොනවා වුණත් ඒ ළමයා කියපු එක දෙයක් නම් හරියටම හරි madam හරිම kind හරි කමක් නැහැ ප්‍රොඩක්ට් එක ඩිලිවර් කරන්නකෝ thank you මේකෙන් දාමන ලේසි වගේ ඉන්න පාසි වගේ මොකද වැඩි නැද්ද බලන්නකො මේ වැඩියක් නෑ ඉතින් මේ පාටක් තියෙනවා වරදක් නෑ අර මේ අර ලොකු ටීවී එක තියෙන එක පොඩ්ඩක් බලන්න නේ අර ලොකු එකක් තියෙන කවුද ටීවී තියෙන එකත් බලන්න ඔව් ටීවී එකක් මොකටද කො නෑ නෑ ඒක කියන්නේ මේ එකපාර ගන්නකොට මේ ඉලක්ක ළඟ නෑ ගියා ගන්න ඕනේ නේ මේක බලපන් මේ කීයද ඕක 22,900ක් ඒක 22900ක් කියලා කියන්නේ බැටිකල් ලොකු ෆෝන් එකකට යන එක ඔයගලන්ට හොඳයි ඒක තමයි නෑ මේක හොඳයි මේක කීයද ඕක 1900යි ඒක හොඳයි ඒක ඇඩි කියලාද නේ ෆෝන් මේක වහලා දෙන්නේ කියේ මම වහලා ගියේ ඔබට අමතක වෙන්නේ නෑ නෑ මම වහලා ගියේ අම්මා පල්ලා යම්කෝ ඇතුළට ඒක මොකක්ද ප්‍රශ්න යම්කෝ ඇතුළට කවුද ජෙහාන්? මම සර් ප්‍රියන්ත මහා උල්පතගම සර් අපි පාරිභෝගික සේවා වැටීම් මන්සේ. කරුණා කරලා ගන්න බිස්නස් රෙජිස්ට්‍රේෂන්. එහෙම ගන්නත් නැහැ සර් එහෙනම් එන්න අපිත් එක්ක. ගියන්නගේ බලන්නකෝ දැන් මම කිව්වනේ මේවට හිටාන්කෝ බං ඉතින් බලන්නකෝ දැන් වෙච්ච වැඩේ පිස්සු වෙලෙන් තෝ කටවල් හිටාන්කෝ මම ෂර්ට් එකක් දාන්න හරි. පුත් කලබලයක් නෑ. ඔෆිසර් මේ දෙනා ලෑස්ති කරගෙන ගෙනියන්න. අපේ පවුලක පතුරකගේ පොලිසියක් පැත්තේ පස් පාගල නෑ
අපේ ගිරියත් තමයි ගමේ නඩුවේ උන්ද හිටියා නම් මම ඔබ බැරිලා මැරේ. ඔද ගමඩ බැලු පිස්සු වල වගේ දාපුත් දෙප වෙඩි කරනවනේ. शेप कल दाऊ से नहीं मैं दिल से मेरा टेवन नहीं अभी आई से खोलो सर ऐसे शेप कल दाऊ से විශේෂ රත්මල්ගම අපි පාරිභෝගික සේවා හදිසියටින් මේකේ. ඔව් මිනිහව ගත්තා. දැන්ම ඔෆිස් එකට එන්න බිල් ටිකක් අරගෙන. එහෙම නැත්නම් අපිට වෙනවා මිනිහා කෝට්ස් ගන්න. මොකද අපිට බෑ කෙනෙක්ව තියාගන්න. सर හරි. රයිට් තා පැකින් එන්න. ඕකේ. सर कौन से कंप्लेन कर दिया ඒක අපේ ඔෆිස් එකට ගිහින් බලන්න. सर अभी बाहर जाना सर सर ऑफिसर ना पुलिस है ඉක්මනින් යන්නේ මේ කඩිසරෙන් කම්මැලි कब गए हैं सर मुझे बड़ी सुपर मार्केट का इधर टिक आर्थिक मध्यस्थान इधर टिक गमे पोले भी करो ना बड़ी क्वालिटी सर बड़ी क्वालिटी ना कॉल बिली करना सर सर कॉल दो नेक्स्ट टाइम डांस अभी खाना पड़ा मिल सर अभी सर चलगन मालूम पड़ गया वाइट एंड चली गई මං කිව්වා මේක හොරකමක් නේද කියලා. එතකොට පන්තිද කතා කිව්වා. මේක හිනාත ගන්න වැඩ අයියේ. අපරාධ. රසාව කාගෙන ගමේ ඉඳන් මේ ආවේ. උන්නිතා ඉක්මනින් යන්නේ මේ කඩිසරෙන් කම්මැලි නෑ කිසි अबे ड्राइवर मत है गमो बोल ड्राइवर मत है गमो बोल नोचिया लो ए बुला गमो बोल तो මාවුල් පදගම ඉස්සරහ කියනද මොනවද මන් දන්නේ. मत है गमो बोल ජම්බුල්ලේ කලන්නේ नंदे मत है गमो बोल अबे लोग सर गमो बोल ඇයි? ऐसा मन निकाल गए सर गमो बोल तेरे රුණායක. අන්න දැක්ක මං කන්දලේ ආයේ කනුයි සතුරු ගියා මෙතන මේ ගමේ කොල්ල සෙට් එකනේ සර් ඉන්නේ සතුරුයි සර්
ගමේ ඉඳන් කොළඹ ඇවිල්ලා කට්ට කාලා කොක්ක ගහලා ලයිෆ් එක ගොඩ දාන්න ඈ. පට්ට හැපි සර්. පට්ට. කුරුදු ඇතේ පොමනේරියන් බැල්ලියෝ දන්නා නම් ගමේ එකෙක් අල්ලන්නේ ගමේ මේ උන් කියලා. උන්ට ලැජ්ජ හිතෙන්නේ සර්. පීඩිතයාගේ පිටර පීයෙන් අයින්න උගෙම පන්ති එකෙක් සර්. හැබැයි ගමේ කොල්ලන්ගේ එකක් තියෙන්නේ. කවදාවත් ගමේ කොල්ලෙක්ව පාවා දෙන්න ඔය පළවෙනි පන්තියේ උද්දච්ච 70ට. හරි ගැන්සර්. ගමේ කොල්ලෝ ඉස්සරහින් දාමු නේද සර්? ඈ? රොයි මල්ලි අපේ ඉස්සරහින් දාන්න මල්ලි. ආයි ගිහින් දාන්න ඕනේ ඔය ටික ගියා අපි දාන්න. ඔතනින් දාන්න. බස්සන්. බයි සර්. බයි. ලොකු සර් එඩි අල්ලලා දාමු ලොකු සර් තාමත් වෙලාව තියෙනවා පොඩි බේරලා දාමු ලොකු සර් සීසර්ට පියෙන් යන්නේ කවුද බෲටස් තමන්ගේ මේකේ බල්ලෙක්ව අපන්න පයින්නේ කවුද තවත් බල්ලෙක් පීඩිත පන්තියේ කව දඩයන් කරන්නේ පීඩිත පන්තියේ මේකෙක් බඩන්න බා කුඩු විකනන් ගංජා විකනන් කසිප් විකනන් ලැජ්ජ වෙන්න ඕනේ යකෝ අපි කෙලෝලු සබන් ෂැම්පෝ මස්සාවක් ගන්න ලක්ෂ 3මාර පොලිසිය ලයිසන් එක ගන්න 1500 ළමයි ගෲප් එකකට සාත් කියලා ගන්න 3500 අන්න ඒවයි අල්ලන්න ඕනේ අපි ගත්තේ මොනවද 110යි ඒකත් බඩුව ගෙදරටම ගෙනිහින් දීලා අද පෙට්‍රල් ලීටරේ කීයද मोटरसाइकिल हुलंग में इंदूरा गेले ताने नदी महत्व हिताගෙන ඉන්නේ මම බලාව ගන්න හයිද no it's okay I'm not a professor to okay no Mrs. Ratnagam. संपूर्ण नाम क्या है? जयललिता रचिलागे दोन सुशांत सागर चांतुसिरी तो मुझे ज्ञान पेन नाही सर सुशांत सागर चांतुसिरी තමයි මගේ නම सागर